මේ දවස්වල වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා ඇමරිකාවේ සාම සංචාරයේ යෙදෙන ස්වාමින්ද්‍රයන් වහන්සේලා පිළිබඳව. උන්වහන්සේලා ගැන විතරක් නෙවෙයි වෙනත් විශේෂ කාරණයක් ගැනත් ඒ අතරතුරේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒක තමයි මේ හාමුදුරුවරුත් එක්ක ගමන් කරන ආලෝක නැමැති සුනකයා පිළිබඳව. ආලෝකා කියලත් ඒ සතා පිළිබඳව උච්චාරණය කරනවා. ආලෝකා එහෙම නැත්නම් ආලෝක පිළිබඳව මුළු රෝකයක්ම මේ වෙලාවේ අවධානය යොමු කරලා ඒ සතාට Facebook පිටුවක් පවා මේ වෙනකොට ඕපන් වෙලා තියෙනවා. එතකොට මේක දකිනකොට මට මතක් වෙනවා අපිට ධම්මපදට්ට කතාව වෙන හරි ලස්සන කතාවක්. ඒ තමයි ഘോഷක දිව්‍ය පුත්‍රයාගේ කතාව. ഘോഷක දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ ඒ දිව්‍ය පුත්‍රයාගේ පෙර භවයේ සුනකෙක් වෙලා එක්තරා ගෙදරක විශේෂයෙන්ම ගොවි ගෙදරක හරක් බලා ගන්න ගොපල්ලෙක් ඉන්න තැනක ඉන්නකොට මේ ගොපල්ලා එහෙම නැත්නම් මේ හරක් බලා ගන්න කෙනා හැමදාම පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානයක් පූජා කරනවා. දානයක් පූජා කරනකොට දන් දෙනකොට මේ සතත් මේක දිහා බලාගෙන මේ ගොපල්ලත් එක්ක පසේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කුටියට නිරන්තරයෙන්ම උපස්ථානයේ පිණිස යන්ට පුරුදු වෙනවා. කීප දවසක්ම යනවා. ගියාට පස්සේ දැන් පසේ බුදුරජාණන් වහන්සේත් එක්ක බොහොම මිත්‍ර වෙනවා මේ සුනකයා. මිත්‍ර වුණාට පස්සේ ගොපල්ලා අර පසේ බුදුරජාණන් වහන්සේගේ කුටියට යන්නේ නැති දවස්වලටත් ගිහිල්ලා උන්වහන්සේ පිළිබඳව හොයලා බලනවා. ඒ වගේම තමයි පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කරගෙන එන්ට දානයේ පිණිස නිවසට ඒ දවස්වලටත් ගොපල්ලා යන්නේ නැති දවස්වලට මේ සුනකයා තමයි පිටත් කරලා අරින්නේ. මේ සුනකයා පසේ බුදුරජාණන් වහන්සේගේ කුටිය ඉස්සරහට ගිහිල්ලා 3 වතාවක් බුරනවා. ഘോഷා කරනවා. ഘോഷා කරන්නේ දැන් දාණයට වඩින්න වෙලාව හරි කියලා උන්වහන්සේට දැනුවත් කරන්න. ඊට පස්සේ පරිස්සමෙන් පසේ බුදුරජාණන් වහන්සේ කැඳවාගෙන එනවා වැඩම කරගෙන එනවා. වැඩම කරගෙන එනකොට මගදී සත්තු හිටියොත් එහෙම සත්තුන්ට බුරලා ඒ වගේම කැලෑවට බුරලා මේ පසේ බුදුහාමුදුරුවෝ හරියට ආරක්ෂා කරනවා. මේ පසේ බුදුරජාණන් වහන්සේ මේ සතා ඇත්තටම සද්භාවයෙන් මේ කරන වැඩක්ද කියලා බලන්න වෙනත් පාරවල් වල යනවා. වෙන දෙන පාරේ යන්නේ නැතුව වෙනත් පාරවල් වල වඩිනවා. වඩිනකොට සිවුරු පොටෙන් ඇදලා උන්වහන්සේට හරි මාර්ගයේ මේ සතා පෙන්වුවා කියලා කියනවා. කාලයක් ගත වුණා. මේ පසේ බුදු උපස්ථානය ඊ타ත්ම කාරුණිකව ත්‍රිසං සතෙක් වුණත් මේ සතා කරනවා. එතකොට අපිට මේ ආලෝක දිහා බලපුවාමත් පේන්නේ ආලෝක නැමැති මේ සාම සංචාරයේ යෙදෙන ස්වාමින්ද්‍රයන් වහන්සේලාත් එක්ක වඩින ඒ හාමුදුරුවොත් එක්ක ඇදෙන මේ සුනකයා දිහා බලපුවාමත් අපිට පේන්නේ ඒ කතාවම තමයි අපි මේ වීඩියෝ පටවල දැක්කා. ඒ ස්වාමින්ද්‍රයන් වහන්සේලා වඩිද්දි කැලේට බුරලා මග දෙපස ඉන්න මිනිසුන්ට බුරලා ඒ හාමුදුරුවෝ හරියට රකින්නවා. එදා අර පසේ බුදුරජාණන් වහන්සේව රැකපු අර සුනකයා වගේම තමයි අතීතයේ නැවත නැවත සිද්ධ වෙනවා. ඉතිහාසයේ තොරතුරු ධර්මයේ තොරතුරු සාහිත්‍ය කතා විදිහට අපි දැක්කට ඒ කතා නැවත නැවත මහ පොළවේ සිද්ධ වෙන සත්‍ය සිදුවීම් කියලා අපිට මේක පේනවා. එදා අර පසේ බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව දුන්නු උන්වහන්සේ දානයට වැඩම කරවාගෙන එන්ට මගට ගිය මේ සුනකයා කාලයක් ගියාට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ වෙනත් පෙදෙසකට වැඩම කරන බව දැකලා ඒ පිළිබඳව බලාගෙන ඉඳලා කන්තක අශ්වයා ලය පැලිලා මිය ගියා වගේ දුක දරා ගන්නට බැරුව ලය පැලිලා මිය ගිහිල්ලා සංඝ උපස්ථානයේ හින්දා ഘോഷක දිව්‍ය පුත්‍රයා නමින් දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. ඉතින් ඒ නිසා ඒ ආලෝක නැමැති සුනකයා මේ වෙලකොට ඇමරිකාව හරහා කිලෝමීටර් ගණනක් සාම සංචාරයේ යෙදෙන අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේලාත් එක්ක යන මේ සුනකයා දැකපුවාම මට මේ බණ කතාව මතක් වුණා. ඉතින් ඒ නිසා ත්‍රිසං සත්තු පවා සංඝ උපස්ථානය කරලා සංඝයාට ගෞරව කරලා ඒ විදිහට පිං සිද්ධ කරගන්නවා. එදා ඒ සුනකයා පසේ බුදු කෙනෙකුට උපස්ථාන කරලා ලය පැලී මියගොස් ഘോഷක දිව්‍ය පුත්‍රයා නමින් දිව්‍ය ලෝකේ තවතිසාව ඉපදෙනවා. මං විශ්වාස කරනවා ආලෝක නැමැති සුනකයාටත් කොයි වෙලේ හරි ඔහුගේ ජීවිතය හමාර වුණාට පස්සේ සුගතියක් අත්පත් කරගන්නට හැකි වෙයි කියලා. ඒ නිසා හැම දිනාටම මේ දහම් කතාව තමන්ගේ ජීවිතයට
ධර්මයේ හැසිරීම උදෙසා පූර්වාදර්ශයක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.